1975 අන්ද්‍රේ තාර්කොස්කි කියන ලෝක ප්‍රකට සිනමාකරුවා රුසියානු ජාතික සිනමාකරුවා නිර්මාණය කළ මිර කියන සිනමාපටය ඔහුගේ සිනමාපට 7න් ඔහු නිර්මාණය කරන ලද සිනමාපට 7න් කූට ප්‍රාප්තික එහෙම නැත්නම් යම් ආකාරයක ආත්ම ප්‍රකාශනවාදී ලක්ෂණ සහිත සිනමාපටයේ හැටියට ලෝපුරා සිනමා විචාරකයන් හඳුන්වනවා. ඇත්තටම ඔහු විසිනුත් එය නම් කරන්නේ ඔහුගේ ස්වයං චරිතාපදානයේ හැටියට. ඒ නිසාම දෝ එම සිනමාපටය තුළ ඔහු නන්ලීනිය ෆෝමැට් එකකින් තමයි ඒ සිනමාපටය පිළිබඳව රූප සහ සංස්කරණය ඇතුළු සියලුම ගලා යාම සකස් කරන්නේ. මං හිතනවා ඔහු ඒක එසේ කරන්න හේතුවම ඒ සිනමාපටයට පාදක වන අත්දැකීම ඊටාම නිදහස් ආරකින් මනසේ මෙවෙන කල්පිත සහ තමන් ජීවමානව අත්දකපු යම් යම් සංසිද්ධීන් ඔහුට වමාරන්නට තිබිච්ච රුචිකත්වය නිසා කියලා මට හිතෙනවා. ඔහු අතිශයින්ම නිදහස් ආරක නන්ලීනිය ආඛ්‍යානයකින් තමන්ගේ සිනමා නිර්මාණ ඉදිරිපත් කරන්නේ. ඔහු කියන්නේම සිනමාව කියන්නේ නැරඹිය යුතු දෙයක් නෙමෙයි අත්විඳිය යුතු දෙයක් හැටියට.